Hey guys, අපි අද හදමු ලස්සනම ලස්සන වෙසක් කූඩුවක්. මුලින්ම පාප හදමු. සාමාන්‍යයෙන් අපිට පුළුවන් බ්ලූ වර්ග ඕනි දෙයක් කලවන්න යූස් කරන්න. හැබැයි පාප දාපුවම තමයි ඒකේ නියම වයිබ් එක එන්නේ. අනිත් එක සව් කළා හොඳට ඇලවෙන්නේ පාප දාපුවා. මේකේ financial advice එතක තීර ගත්තාම ලේසි ගන්න. දැන් ඔයා මෙහෙම කරන්න. මෙන්න මේ ගානට එන්න ඕනේ. ඒ කියන්නේ බ්ලූ එකක් වගේ ඇලවෙන ගානට එන්න ඕනේ. පාප අතේ ගා ගන්න නැතුව අලවන්න. මේ උඩට කැලි නැහැ. ගත්තා යෝගට් හැඳි දෙකක්. මෙන්න මේ යෝගට් හැඳි වලින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මෙන්න මේ වෙලාවට විතරයි. නැතුව මේවෙන් කන්න බෑ. අපේ අක්කනම් දැනටමත් වැඩ පටන් ගන්න. මේ පාර අපි හදනවා වෙසක් කූඩු 5ක්. හදනවා කියලා කියන්නේ ඇත්තටම ගෙදර හදන්න ටයිම් තිබ්බේ නැහැ. ඒක නිසා කඩෙන් වෙසක් කූඩු 5ක් ගෙනාවා. දැන් අපි ඒක අලවනවා. මොඩේක්නේ හැම පැත්තම කොටු අලවලා ඔය පොඩ දන්නේ නැද්ද? ඩාම් වෙනවා ඩූම් වෙනවා. ඔයාලා නම් හිතයි මේ ස්පීඩ් අප් කරලා කියලා ඒ උනාට මේ වගේ පිටසක් වල බලේ. මේ ඉන්නේ මගේ දෙවෙනි අක්කගේ දුව මෝක්ෂා. ඔයා මොන පාටද හදන්නේ? දම්පාටේ සුදු පාටයි. ඔය ප්ලාස්ටික් කියන්නේ නේද? මෙයා හදන්නේ ප්ලාස්ටික්. ඒක ලස්සනයි. අපි බලමු කාගේ වෙසක් කූඩුවද ලස්සනම කියලා. හරි. හරියට දාමුද? එයා හරිම ආසාවෙන් මේ වැඩේ කරනවා. මන් දින්නත් මට මොනවද දෙන්නේ? මල්බොකියා අපි බලමු මෙයාගේ මල්බොකියා ගන්න පුළුවන් වේද කියලා. මොනවා? කිරිබත් ලුණු මිරිස්. රස පාටයි. ඔන්න දැන් තමයි අපි උදේට කන්නේ. මගේ ලිස්ට් එකේ උඩින්ම තියෙන කෑමක් තමයි කිරිබත්. හැමදාම උනත් කන්න පුළුවන්. දෙකක් ඉවරයි. කෝ අපේ මොක්ෂ බබාගේ එක පෙන්නන්න. මම තාම මූලික අධිරේ මොකද සංග්‍රහ කටයුතුත් එක්ක තමයි මගේ කාරණා වෙන්නේ. ඕකේ. අපි බෞද්ධ කොඩියේ පාට 5ට තමයි අද හදන්න ගෙදර වෙසක් කූඩු 5ක්. මම තෝරගත්තේ කහ පාටේ අක්කා හැදුවේ මොන පාටද කියලා බලමු. අපේ අක්කා හදන්නේ මොන පාටද? අපේ අම්මා තෝරගත්තේ එයාගේ පාට. නිල් පාට. එතකොට මොක්ෂ බබා හදන්නේ නම් පාටයි රෝස පාටයි එයාගේ කැමතිම පාටවල් දෙක. අපි බලමු කාගේ කූඩුවද ලස්සනම කූඩුව කියලා. කමෙන්ට් එකක් දාන්න අන්තිම වෙනකල්ම බලන්න. දැන් මේ ඉඳන් කියනවා අපේ අක්කා රතු පාට එක තමයි ලස්සනම වෙන්නේ කියලා. අපි බලමු. රතු පාට එකමද ලස්සනම වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි හදමු කහ පාට කූඩුව. ඉස්සෙල්ලාම අපි මෙන්න මේක චූටි චූටි කොටු වලට කපා ගන්න ඕනේ. මෙන්න මේ සයිස් වගේ කොටු කපා ගන්නවා. ඊට පස්සේ අපි මේක මෙන්න මෙහෙම එක පැත්තක් හද කරලා හදා ගන්නවා. අපි මේකේ නෙළුම් මලක් වගේ හදාගන්නේ. නෙළුම් පෙති වලට අපි මෙන්න මෙහෙම හදා ගන්නවා. ඒකට නෙළුම් මල් පෙති ගොඩාරියක් ඕනේ. මම ඊයරාම මගේ වෙසක් කූඩුවට ඕනි කරන ටික හදලා තියාගත්තා. පෙන්නන්න. මේ තියෙන්නේ මගේ පෙති ටික. කෙනෙක් තාම හදනවා.
මෙන්න මේ වගේ එකක් කපා ගන්නවා. ඊට පස්සේ අපි මේ හදාගත්ත පෙත්ත තියනවානේ. මෙන්න මේකේ මෙන්න මේ අග අපි පාප ටිකක් ගන්නවා. ගාලා අපි මේ කපාගත්ත රවුම වටේට අලවනවා හරියට නිලුම් වලක් වගේ. ලොකු දෙයක් නෑ ලේසි. මෙන්න පාප්පු හොරේ. පාප්පු ගත්තා. පගේකෙන් පාප්පු හොරගම් කරනවා. හරි හරි මන් දෙනවා ඔයාලට සතුටින් මන් දෙනවා. අපි මේ විදිහට වටේටම අලව ගන්නවා. ඊට පස්සේ අපි මැද ටිකේ අලව ගන්නේ මෙන්න මේ කලර් එකට වඩා චුට්ටක් ලා පාට එකක්. දැන් මේ ටිකක් තද කහ වගේනේ. මේ වගේ ලා කහ ඒවා ටිකක් මම මැදින් අලව ගන්නවා. ඒක මම අන්තිමටම කරනවා. මේ වගේ 4ක් හදන්න ඕනේ. ටී ටයිම්. ඥාන කතා එකක් දෙන්න. ඥාන කතා කාලෙකට පස්සේ කනවා ඥාන කතා. ඉතින් මම හරි ආසයි ඥාන කතා ගන්න. දැන් කඩවල වල වැඩි නැහැ. හැබැයි මට ඊයේ හම්බුණා ඒකින්ද මම ගෙනාවා. ඊටයි. ඔයා දන්සලට ගියාද? ඔව්. කාලා බලන්න. අනේ පව කෑල්ලක් කන්න. කස්සම රසයි. අපේ ගෙවල් ළඟ මේ පාර දන්සල් ගොඩක් තියෙනවා. හැබැයි එකකටවත් යන්න වෙන්නේ නැහැ. අන්තිම වෙනකල් හිටියන වෙසක් කූඩු හදන්න. අද වෙසක් වෙලා අද දවසම වෙසක් කූඩු තමයි. එම ඉවසීමෙන් කරන්න ඕනි වැඩක්. මොකද ගොඩක් ටයිම් යනවානේ. හැබැයි හරිම ෂෝක් මං ගොඩක් ආසයි මේ වගේ වැඩවලට. කොහොම හරි වෙසක් දවස් එනකල්ම ඉන්න උනා. වෙසක් කූඩු හදන්න. ඒත් එහෙම කියලා අපි වැඩේ අතාරිනවද? හරි. ඔයා තමයි වෙසක් කූඩු තරගෙන් ප්‍රථම ස්ථානය. ෆයිනලි ඔන්න දැලිත් කපනවා මෙයා. කැරිම ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ඩිසයිනර් කෙනෙක් එක්ක තමයි අපි අද තරග වදින්නේ. ඇයි කියලා අහන්න එපා. House of Cakes UAE කියලා ටයිප් කරලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි. සමාජිකයෙක් තරගයකට සහභාගී වෙලා තියෙනවා. අපි අත්දැකලා දැමු වෙසක් කූඩුවක් අරගෙන. වෙසක් කූඩු ගැන හිතන්නවත් බැරි අවස්ථාවක පොඩි අවස්ථාවක් ලැබුණා. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. මම තමයි වින. ඔය කවුරුත් නෙමෙයි මොක්ෂ තමයි හොඳටම කරන්නේ. බලන්න මේ වෙසක් කූඩු. මේක දැන් ඉවර වෙන්නත් ළඟයි. Let's see. විනිශ්චයකරුවා වෙන්නේ මෙතුමියගේ හස්බන්ඩ්. බලමු අපි වයිෆ් එකම තෝරායිද කියලා. කොලත් නෑ. අන්තිමටම ඇවිල්ලා අඩු පහසුකම් සහිතව මිහට සේවයක් ඉටු කරනවා. දැන් ඇඳුමෙත් එක්ක පාප්ප හැමතැනම පාප්ප. කමන්නේ වැඩේ අතාරින්නේ නැහැ. ඔන්න මගේ මල් 4ක් මම හදලා ඉවර කරා. මම මැද ටික හදලා ඉවර නැහැ. ලොකුටක් තියෙනවා. මෙන්න මෙහෙම. අපි අලවල බලමු. දැන් හොඳටම හරි වොෂ් එකක් දාගෙන අපි වෙසක් කූඩුවේ ඊළඟට කන්ටිනියු කරමු. හරි. දැන් අපිට තියෙන්නේ අපේ වෙසක් කූඩුවට රැලි ටික දාන්න. අපි බලමු ඊට කලින් මෙන්න මේක තව ටිකක් ලස්සන කරන්න තමයි දැන් තියෙන්නේ. අපි දැන් රැලි දාමු. අපි ඒකට දාන්නේ මෙන්න මේ වගේ රැලි. ටිකක් මහතට කපපු රැලි. අපි බලමු ඒක කොහොමද දැන් කපන්නේ කියලා. මෙන්න මෙහෙම අරගෙන අපි මෙන්න මෙහෙම පොඩි කෑල්ලක් කපලා ඊට පස්සේ අපි මේක කැටයන් හිටින විදියට කපනවා.
එකයි. මේ පැත්තෙන් එකයි. මෙන්න මෙහෙම මම කලින් කපාගත්ත රැලි ටිකක්. මේ කියන්නේ දැන් දිනේ මේ ටික අලව ගන්න තමයි. මේ තියෙන අපේ අයියා වැසක් කූඩුව. අන්තිමටම ඇවිල්ලා එයා කොහොම හරි ඉක්මනට ඒ වැසක් කූඩුව හදලා. හොඳට ලස්සන. මේ තියෙන්නේ අපේ අක්කගේ වැසක් කූඩුව. මනමාලියෙක් වගේ. මම පැරදුණු මේකට තමයි. මේ තියෙන්නේ අපේ අම්මගේ වැසක් කූඩුව. unfortunately එයාට ඒක එන් කරගන්න තාම විදියක් නැහැ. එයා ගමනක් යන්න ලෑස්ති වෙනවා. අපි මේක රෑට ෆිනිෂ් කරලා ෆයිනල් අවුට්පුට් එක අපි රෑට බලමු. ඔන්න දැන් අම්මගේ වැසක් කූඩුව සම්පූර්ණයෙන්ම ඉවරයි. දැන් බලන්නකෝ ඒකේ ලස්සන. වෙසක් කිව්වොත් ඉතින් දන්සල්නේ. ඔන්න දන්සලකටත් චූරි දායකත්වයක් දුන්නා අපේ අම්මා ගානේ. අපිට හම්බුණා වෙසක් දන්සල් අපේ දෙවෙනි අක්කා ගානේ. සෝයා, eggs, පොපඩන්, නිකම්බෝල, පරිප්පු, කට්ලට්, කබර්. අපිට දන්සල් යන්න ටයිම් එකක් තිබ්බේ නෑනේ. එයා ඉතින් ගෙදර හදලා අපි වෙනුවෙන් අපි කාලා බලමු. රාලි තමුත් ඇවිල්ලා ඉන්නවා. යනේවා මාර රසයි වලට කන්න විදියක් නැහැ නේ. මං කාලා ඔයාලට ෆුඩ් රිවිව් එකක් දෙන්නම්. ඇති යන්නේ. ඇති. අද කන්නේ ඇගි ගේන්නත් දෙන්න. ඇති. ඇති. හරිම රසයි. 10 out of 10 out of 10. රසයි අම්මා කෑම. ඔන්න අපි හදාගත්ත වෙසක් කූඩු 5 දැන් අපි එල්ලලා එකේ හැඩ බලන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් දැන් අපේ විනිශ්චයකාරතුමත් ඇවිල්ලා ඉන්නවා. අපි බලමු මගේ වෙසක් කූඩුව කීවෙනි ප්ලේස් එකට එයිද කියලා. විනිසුරුතුමාගෙන් අහන්නේ. තාම තරඟේ යනවනේ. තා චුට්ටකින් කියන්න. තාම හිතාගන්න බැරිද? හිතාගන්න බැරුව ඉන්නේ. ඔක්කොම තරඟ කරුණු ආවට පස්සේ අවසාන ප්‍රතිඵලය නිකුත් කරනවා. තාම කවුද හැදුවේ කියලාවත් දන්නේ නැහැ. තාම නෑ. අන්තිමටම තමයි ඒක කියන්නේ කවුද හැදුවේ කියලා. අවසන් ප්‍රතිඵලය. දැන් කියන්න විනිශ්චයකාරතුමා. දැන් 1 2 3ද කියන්න ඕනේ. ඔව්. 1 2 එක අර කෙලවර එක. කෙලාගෙන් මොක්ෂා ප්‍රථම ස්ථානය. යේ. right. answer. එතකොට second one. second one right දාපුවාට second one ඉන්නේ. second one අරක. යේ. second one අරක. මම දැක්කා. third one මං කලින් කිව්වලු මේක ලස්සනයි කියලා third one අරක. What is this bro? fourth one මේක. ඊට පස්සේ අරක. Oh my. වගේ තිබුණාට දැන් බලන්න ලයිට් දැම්මට පස්සේ අරක ලස්සනයි. ඒක ලස්සනයි. ලයිට් දැම්මහම. Look, you know, I was like,
Oh, the moon. මේකේ කේස් එක මොකක්ද දන්නවද තියෙන්නේ? මේක රැලි දිග වැඩි. රැලි දිග වැඩි මේක. ඒක මම කලින්ම දැක්කා. අරක ෆිනිෂින් එක නෑ. ෆිනිෂින් එක මදි අරගේ. ඒ වුණා ලයිට් දැම්මම ලස්සනයි. guys finally mama first runner up main first place ඉතින් අදට vlog එක මෙතනින් ඉවරයි අපි තවත් vlog එකකින් හම්බෙමු